කවුද බං දෙවෙනි කොටුවේ ඉන්නේ හොයන්න බෑනේ. නේ අපිට කියන්න බෑද කවුද? යකෝ බලපන් යක්ෂ පෙනුම. ඊ ඇවිල්ලා ආලෝක යක්ෂයා. බලන්න සුපෙම් මොතනි. අර දෙවෙනි කොටුවේ ඉන්න ඒ ආලෝක සිතුවම හරියට නිකන් ප්‍රේත හන්දියේ හම්බෙච්ච චන්දරය අයියා වගේ. ඒ වගේ සිතුවම් කරලා තියෙනවා බය වෙන්න එපා. බලන්න සුපෙම් මොතනි. ඇඟිලි 999 කියදී සිටින අඟුලිමාල තවත් එක් ඇඟිල්ලක් පසුපසින් ඔහුගේ මංගල ඇඟිලි 10 සම්පූර්ණ කිරීම සඳහා ඒත් පසකින් බලන විට මට අඟුලිමාල පෙනෙන්නේ එහා ගමේ ධර්මගේ මූණමයි. ඒ වගේම තාත්විකෝ ඔබ සිතුවම් කළා තියෙනවා මේ වගේ පාවි හතරෙනි කොටුවේ ඉන්නේ නාලාගිරි වෙන්න ඕනේ. ඔව් නාලාගිරි ඉන්නේ. පස්වෙනි කොටුවට ආවම තනියට ඇඬෙනවා. දශමන් මලක් වගේ යංකටයි අයිසකයි ලටක් වටි. කවුද? මන්නම් හිතන්නේ මෝහිනී තමයි ඉන්නේ. මේ වගේ තොරණකට මෝහිනී ආවේ කොහොමද? හරිම මාණ්ඩවිකයි නේද පින්වත්නි? බලන්නේ ඉන්න පෙදරේරු පිළිමය මවලා තියෙන ආකාරය ගඩොල් කටයක් තියාගෙන වයිබ්‍රේට් වෙවි ඉන්නේ බලන්න. ඇඟේ තියෙනවා සිමින්ති පාරවල්. ඇවුනේ? මේ කෙරවලේ කටුවේ ඉන්න පෙදරේරු නෙමේ දේවදත්තලු. ආලෝක යක්ෂයා කිහිල්ල කනවා. තුන්වෙනි කොටුවේ ඉන්න අඟුලිමාල මේ කහනවා වගේ පේන්නේ මට විතරද? හෙලා හතරවෙනි කොටුවේ ඉන්න නාලාගිරිට ගෝල් එකක් නෑ වෙන්න බෑ.